ගොඩක් දෙනෙක් ගැරි කර්ස්ටන්ව දන්නේ දකුණු අප්‍රිකාවේ හිටපු සුපිරි ආරම්භක පිතිකරුවෙක් විදියට. ඒක ඇත්ත. හැබැයි ඔහුව ලෝකයක් හඳුනන පුරාවෘත්තයක් බවට පත් කළේ පිත්තෙන් කරපු දේවල්ම නෙවෙයි. ඒ තමයි ඔහුගේ පුහුණුකාරීත්වය. ක්‍රීඩකයෙක් විදිහට පිටියේදී ලැබපු අත්දැකීම් ටිකම ලෝක කුසලානයක් දෙන්නන්න පුරන් කණ්ඩායම් හදන්න තියුණු උපාය මාර්ග බවට පත් කරගන්න එයාට පුළුවන් වුණා. මේ බලන්න යාගේ ගමනේ වැදගත්ම කඩයිම් ටික 90 දශකයේ දකුණු ආෆ්‍රිකාවේ තරුවක්. ඊට පස්සේ 2008 දී ඉන්දිය කණ්ඩායමේ පුහුණුකරු තනතුර බාර ගන්නවා. ඒක තමයි හැරවුම් ලක්ෂ්‍යය. 2011 දී ඉන්දියාවට ලෝක කුසලානය ආරම්භ දෙනවා. දැන් 2026 දී ශ්‍රී ලංකාවේ ලොකුම බලාපොරොත්තුව බවට පත් වෙලා තියෙනවා. එයා 2008 දී ඉන්දියාවට එනකොට කණ්ඩායමේ දක්ෂයෝ හිටියා. හැබැයි ඒ අයව එකට එකතු කරලා එකම අරමුණට ගේන එක තමයි අභියෝගය වෙලා තිබුණේ. කර්ස්ටන් කෙලේ හරිම සරල දෙයක් වගේ පෙනුනට ඒක හරිම බලගතුයි. එයා සචින්, සෙවාග්, ධෝනි වගේ සීනියර් ප්ලේයර්ස්ලට ලොකු වගකීමක් දුන්නා. ඒ වගේම තරුණ ක්‍රීඩකයන්ට කිව්වා බය නැතුව ගහන්න, නිදහසේ සෙල්ලම් කරන්න කියලා. ටෙක්නික් වලට වඩා ඔළුව හදන එක. ඒ කියන්නේ මානසික ශක්තිය ගොඩනගන එකට තමයි එයා මුල් තැන දුන්නේ. 2011 අවුරුදු 3ක් තිස්සේ ඔහු හදපු ඒ කණ්ඩායමේ ඒ උපාය මාර්ගවල ඒ කැපවීමේ අවසන් ප්‍රතිඵලය මුළු ලෝකයම බලාගෙන හිටපු වසර. අවුරුදු 28කට පස්සේ ඉන්දියාව නැවතත් ලෝක කුසලාන ශූරයන් බවට පත් වුණා. මේ ජයග්‍රහණය ඉන්දියාවට විතරක් නෙවෙයි ඓතිහාසික වුණේ. ගැරි කාස්ටන්ගේ නමත් එක්කම ඒක බැඳුනේ. ඉදා ඉඳන් ඔහු ලෝකයේ ඉහළම ඉල්ලුමක් තියෙන ඕනෑම රටක් ගන්න කැමති පුහුණුකරුවෙක් බවට පත් වුණා. ශ්‍රී ලංකාවේ නව මෙහියුම. ඔහුගේ ඉලක්කය මොකක්ද? ඒ තමයි 2027 ලෝක කුසලානය. මේකට කියන්න පුළුවන් කර්ස්ටන් මෙහියුම කිල්ලා. අරමුණ හරිම පැහැදිලි. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම මූල ඉඳන් නැවත ගොඩනගලා 2024 ලෝක කුසලානයට යනකොට ප්‍රබල තරඟකාරී කණ්ඩායමක් හදන එක. මේක නිකම් පත්වීමක් නෙවෙයි, මේක දීර්ඝකාලීන උපාය මාර්ගික සැලැස්මක්. ඉතින් අපි එනවා අපේ කතාවේ අවසාන කොටසට. නව යුගයක් උදා වේවිද? මුළු රටක්ම දැන් හුස්මල්ලම් බලාගෙන ඉන්නේ. ඒකට උත්තරයක් බලාපොරොත්තු වෙන්න. එහෙනම් අවසාන වශයෙන් අහන්න තියෙන ප්‍රශ්නේ මේකයි. ගැරි කර්ස්ටන් වගේ පුරාවෘත්තයක් ලෝක කුසලානයක් දිනපොපු පුහුණුකරුවෙක් අපේ කණ්ඩායමත් එක්ක එකතු වුණාම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ඇත්තටම අලුත් යුගයක් පටන් ගනිවිද? ඒකට උත්තරේ කාලය විසින්ම අපිට දෙවි.